හිතවතුනි, අද ඔබට මා අමතන්නේ දැඩි කනස්සල්ලකින්, ඒ වගේම දැඩි කලකිරීමකින්. ගං අතුර තත්ත්වය කෙමෙන් පහළ බසිනවා. ඒ පිළිබඳව මද අස්වැසිල්ලක් තිබුණත් මේ සිදු වූ තත්ත්වය පිළිබඳ නම් ඇත්තේ ලොකු දුකක්. ස්වභාව ධර්මයට අපිට එරෙහි වෙන්න බෑ තමයි හිතවතුනි. හැබැයි අපිට ජීවිත හානි අවම කරගන්න තිබුණා. නාය යනකොට හදලා තිබුණු ගෙවල් බේරගන්න බෑ තමයි. හැබැයි අපේ රටේ මිනිස්සු වෙහෙස මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් ගත්ත යාන වාහන ටික බේරගන්න තිබුණා. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විස්තර ලැබී තිබියදීත් ඒ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුණාසේම අදත් අපිට අපේ මිනිස්සු බේරගන්න බැරි වුණා. මේ හැම දෙයක්ම සිදුවෙන බවට තොරතුරු ලැබී තිබුණත් අපිට අපේ මිනිස්සු නැති වුණා. ඇහෙන දකින දේවල් දිහා බැලුවාම මේක සුළුපටු දෙයක් නෙවෙයි හිතවතුනි. ගම් පිටින් නාය ගිහින් පවුල් පිටින් අතුරුදහන් දුක හිතෙනම කාරණාව තමයි මිත්‍රවරුනි ඒ සියල්ල අපිට වළක්වා ගන්න තිබුණා නේද කියන එක. දැන් ඉතින් සියල්ල සිදු වී හමාරයි. පුරුසාරම් විතරක් දොඩවන ආණ්ඩුවකින් අපි මොනව බලාපොරොත්තු වෙන්නද? මේ මොහොතේ ඔබ කොහේ සිට අපට සවන් දෙනවදයි කියා දන්නේ නැහැ. මොන තත්වයක ඉන්නවාදයි කියාවත් අපි දන්නේ නැහැ. ඒත් අපි හැම මොහොතකම කියන්නේ ධෛර්ය සම්පන්නව ඔබ ඉන්න ඕනේ කියන එක විතරයි. මේ මොහොතේ අපි ඔබලාගෙන් මොනතරම් දුරකට වී සිටියත් අපිට හැකි හැම අයුරකින්ම අපි ඔබ වෙනුවෙන් දේවල් කළා. ඒ වගේම අපි හෙටටත් ඒ වෙනුවෙන් දේවල් කරනවා. ඒ වගේම අපි සමස්ත විපක්ෂයටම ස්තුතිවන්ත වෙනවා. මාලිමාව විපක්ෂයේදී හැසිරුණු විදියට හැසිරෙන්නේ නැතිව මිනිසුන් වෙනුවෙන් නැගී සිටීම සම්බන්ධයෙන්. පිටරට ඉන්න මිනිසුන්ට ඩොලර් එවන්න එපා නොකිය මිනිසුන්ගෙන් ආධාර ගන්න කතා කරන එක සම්බන්ධයෙන් අපි විපක්ෂයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඊටම ආදරෙන් මතක් කරන්න ඕනේ ත්‍රිපෝෂ ෆැමිලි එකේ ආදරණීය මිත්‍රයා ඇතුළු තරුණ තරුණියන්ට වරුණ රාජපක්ෂ, ඉරාජ්, මිලින්ද, අබීත්, කසුන් පුස්සවෙල මේ මොහොතේ අපි දැකපු කීප දෙනෙක් විතරයි. ඒ වගේම සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවන්ව අපි ඊටම ආදරෙන් මතක් කරනවා. මේ මොහොතේ ඔබ කරන සේවය අති විශිෂ්ටයි හිතවතුනි. රටේ පවතින රජයට අවතැන් වූ අය වෙනුවෙන් වතුර බෝතලයක් දෙන්න බැරි වුණු අවස්ථාවේදී මේ සියලු දේ වෙනුවෙන් ඔබ සියලු දෙනා ඉදිරිපත් වුණා. ඒ වගේම මගේ රටේ මනුෂ්‍යත්වය හඳුනන ඔබ සියලු දෙනාත් තමන්ට හැකි අයුරින් මේ කරන උතුම් කාර්යභාරය වෙනුවෙන් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. හිතවතුනි, ඔබ විසින් දෙනු ලබන එක වතුර බෝතලය වුණත්, එක ඇඳුම වුණත්, එක බිස්කට් පැකට් එක වුණත්, එක පැනඩෝල් පෙත්ත වුණත් ඒ දේවල් මේ මොහොතේ මහා මෙරක්. හදිසි නීතිය පනවන්නේ නැතුව පැය ගානක් හිටගෙන ටීවී එකෙන් විපත බල හිටිය කයිවාරුකාරයෙකුට වඩා ඔබ සියලු දෙනා උතුම් මිනිසුන්. මේ මොහොතේ දේශපාලනය කතා කරනවා නෙමෙයි හිතවතුනි. ඒත් අපි කතා කරන කාරණා ආයෙත් දේශපාලනික වෙනවා. අපිට මතකයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොහොමද විපතට පත්වෙච්ච අය බලන්න ගියේ කියලා. රනිල් වික්‍රමසිංහලා කොහොමද වැඩ කළේ කියලා. ඒ මිනිස්සු ඉක්මනින් තීරණ ගත්තා. හැබැයි බස් එකක් උඩ පැය ගණනක් මිනිස්සු හීතලේ ගල් ගැහි ජීවිතේ එක්ක පොරබදද්දී අනුර කුමාර වත්මන් ජනාධිපතිවරයා කොළඹට වෙලා සාකච්ඡාවක නිරත වුණා. අපි දකිනවා පිටරටවල් වල ඉන්න මිනිස්සු තමන්ගේ නිවෙස්වලයි සම්බන්ධ කරගන්න බැරුව ඇඬෝ කඳුලෙන් කතා කරනවා. සූට් කේස් එකක රෙදි ටික විතරක් දාගෙන ඇවිත් කොළඹ වැඩ කරන සමහර අහිංසකයන්ගේ පවුල් පිටින් ගම් පිටින් අතුරුදහන් වෙලා තියෙනවා. වතුර ගලන තැන්වල මිනිස්සු හිර වෙලා දාපු පෝස්ට් ඕන තරම් අපි මේ දවස් දෙක තුනට දැකලා තියෙනවා. හිතවතුනි, ඒත් ආණ්ඩුව වැඩ පටන් ගත්තේ හැම දෙම සිදු වුණාට පස්සේ. අපි දැක්ක ආණ්ඩුව කොයිතරම් කැත විදියට සැලකුවත් දකුණේ මිනිස්සු බෝට්ටු අරන් එන විදිය. මගේ රටේ ඒ මිනිස්සුන්ට ස්තුති කරන්න අපිට වචන නෑ හිතවතුනි. අපි දැනට අපේ මිනිස්සු වෙනුවෙන් සටන් කරමු. ඒත් මේ සියල්ල ගං වතුර ඇවිත් ගියා වගේ වෙන්න බෑ. මේ සියල්ල සුවාතකට පෙරළුණු ගමන් අපි කතා කරමු. දැන මිනිස්සුන්ව මේ තත්ත්වයට ඇදලා දාපු අයට විරුද්ධව අපි කතා කරමු. ඒ දැනට අපිට කරන්න තියෙන මුල්ම දේ අපි කරලයිමු. හැකි පමණින් දේවල් සහන සපයන අයට දෙන්න හිතවතුනි. පක්ෂ විපක්ෂ බල ඉන්න එපා. ඒ අපේ මිනිස්සු. ජීවිතේ සතුටින් ගෙවපු මිනිස්සු. ඇස් ඉස්සරහා තමන්ගේ දේවල් නැති වෙච්ච මිනිස්සු. අපි හැමෝටම උදව් උපකාර කරමු.
ඒ වගේම මේ මොහොතේ රෝහල්වල රුධිරය අවශ්‍ය වී තිබෙනවා. ආදරණීය ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා රුධිරය පරිත්‍යාග කළ හැකි අය ඉන්නවා නම් ඒ වෙනුවෙන් කැප වෙන්න කියලා. මේ මොහොතේ අපි අපේ මිනිසුන් වෙනුවෙන් කරන්න මොන දේවල් තමයි මේ. අපි ජෙප්ප වගේ කකුලෙන් නොඇදෙයිමු. විපක්ෂයේ එහෙම නොකරත් මේ කයිවාරුකාරයින්ට කරන්න පුළුවන් දෙයක් නෑ. අපි ඒවට උත්තර දෙමු. අද නෙමෙයි. මේ සියල්ල සුවාතට හැරුණාම. මේ සමූහ ඝාතනය සම්බන්ධයෙන් අපි දවසක නැගී හිටිමු. කලින් ජලාශ හිස් කළා නම් මේ පාලම් බිඳී යන්නේ නෑ. කලින් ජලාශ හිස් කළා නම් ගංගාවලට මේ විදියට දරාගන්න බැරි තරම් වතුරක් එන්නේ නෑ. මේ තොරතුරු සති දෙකකට කලින් ලැබුණු තොරතුරු හිතවතුනි. අපි ඒ ගැන අදාළ තැන්වලින් ප්‍රශ්න කරමු. එතෙක් ඔබේත් මගේත් රටේ අනෙක් අය වෙනුවෙන් කැපවෙමු. මේ මොහොතේ අවතැන් වූවන් වෙනුවෙන් බිස්කට් පැකට්ටුවක් දෙන කෙනාගේ පටන් මහා දානපති අතෙක් අපි ස්තුතිවන්ත වන්නෙමු. විපතට පත් මිනිසුන් පමණක් නොව සතුන් පවා බේරා ගන්නා වීරයන්ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමු. අවසාන වශයෙන් අප වෙනුවෙන් අප රට වෙනුවෙන් නිරන්තරයෙන්ම අප කැපවන ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට අපේ ආචාර්ය පුද කර සිටිමු.